CV මේ වගේ CVs කොච්චරනම් ඔයාලා කම්පැනිස් වලට ඇවිල්ලා ඇද්ද ජොබ් එකක් ගන්න. ඔයාලා CVs යාපුවම ඔයගලන්ට ඉන්ටර්විව් වලට කෝල්ස් එකත් ඇවිල්ලා ඇති. ඒත් සමහරක් වෙලාවට මේ වගේ CVs කොච්චරවත් යවනවා ඒත් ඉන්ටර්විව් එකකට කෝල් එකක් එන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලා මේ CV වල කරන common mistakes. ඉතින් අපි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ CV වල කරන common mistakes සහ මේ common mistakes avoid කරගන්නේ කොහොමද කියන එක. CV කියලා කියනකොට ඊළඟට කියවෙන නම තමයි resume. CV එකක් කියන්නේ resume කියලා කියන්නේ documents දෙකක්. මේ දෙක එකක් නෙමෙයි documents දෙකක්. CV එකේදී වෙන්නේ ඔයාලගේ තියෙන ඔක්කොම information in detail කතා කරන එක. ඔයාලගේ education details, work experiences, ඔයා කරපු research, ඔයාගේ skills මේ හැම දෙයක්ම in detail කතා කරන document එකකට තමයි අපි CV එකක් කියලා කියන්නේ. හැබැයි resume එකක් කියලා කියන්නේ ඊට වඩා ටිකක් වෙනස්. ඔයාලා කරපු ඔක්කොම information summarize කරලා දෙන document එකකට තමයි resume එකක් කියලා කියන්නේ. සාමාන්‍ය resume එකක් 1 page හෝ 2 pages වලින් complete කරන්න ඕන. ගොඩක් වෙලාවට 1 page වලින් තමයි resume එකක් complete කරන්න. ඉතින් අපිට job එකකට apply කරනකොට mainly අවශ්‍ය වෙන්නේ resume එකක්. නමුත් දැන් මේ වීඩියෝ එකේදී මම CV එකක් කියන්නේ මොකද්ද resume එකක් කියන්නේ මොකද්ද කියලා in detail විස්තර කරන්න යන්නේ නැහැ. මේ documents දෙකටම CV කියලා අරගෙන මම විස්තර කරනවා මේ වීඩියෝ එක ඔයගලන්ට තේරුම් ගන්න පහසුයි. ඉතින් දැන් ඔයගොල්ලෝ CV එකක් හදනකොට mainly ඔයගොල්ලෝ මේ CV එක 1 page document එකකට සීමා කරන්න ඕනේ. pages ගොඩකට යන්න එපා. මොකද HR එකේ කට්ටිය CV එක review කරනකොට ගොඩාක් pages තියෙනවා නම් ඒගොල්ලන්ට අමාරුයි මේක monitor කරන්න. මොකද හේතුව තමයි job post එකක් post කරාට පස්සේ ඔයාලා විතරක් නෙමෙයි දහස් සංඛ්‍යාවක පිරිසක් CVs එවනවා. ඒතකොට CVs ගොඩකින් තමයි ඔයාගේ short list කරලා ගන්න. ඒතකොට ඔයාගේ එක බලන්න ලේසි වෙන්න 1 page document එකකට සීමා කරලා තියන්න. ඉතින් දැන් CV එකේ මුලින්ම ඔයාගේ නම ලියනවනේ. මේ නම ලියනකොට ඔයාගේ නම සම්පූර්ණ නම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන හැටියටම සම්පූර්ණ නම ලියන්න අවශ්‍ය නැහැ. ඔයා සාමාන්‍ය පාවිච්චි කරන නම ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට එෂාන් බණ්ඩාර, පසින්දු අමරසිංහ. ඒ වගේ කෙටියෙන් ඔයාගේ නම මෙන්ෂන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ contact details දානකොට ඔයාගේ mobile number එක, email ID එක මේ දේවල් හරියට දාන්න. දැන් ගොඩක් කට්ටිය mobile number එක දානකොට mobile numbers දෙකක් තුනක් දානවා. මෙහෙම දාන්න එපා. හේතුව තමයි දැන් එතකොට HR එකත් confuse වෙනවා. මොන නම්බර එකටද කෝල් කරන්නේ. සමහරක් වෙලාවට පළවෙනි නම්බර එකට කෝල් කරනවා ඒකේ කෝල් එක යන්නේ නැහැ. ආන්සර් කරන්නේ නැහැ. කවුරුත් නැත්තම් නම්බර එක වැඩ කරන්නේ. ඒක නිසා එක නම්බර එකක් කියලා තියෙනවා. ඒකට HR එකේ දන්න මේ නම්බර එකට තමයි කෝල් කරන්නේ. ඒ වගේම ඕගොල්ලොත් alert එකේ ඉන්නේ මේ නම්බර එක තමයි මම CV එකේ දාලා තියෙන්නේ. ඒ නිසා ඒකට තමයි කෝල් එක ඉන්නේ කියලා ඕගොල්ලොත් alert එකේ ඉන්නේ. ඊළඟ තමයි email ID එක. email ID එක මෙන්ෂන් කරනකොට ඔයගොල්ලෝ ගොඩාක් සැරයක් බලන්න ඔයාලා මෙන්ෂන් කරලා තියෙන හරිම email ID එකද කියලා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ email එක ඉවර කරනකොට .com කියන දාන එක, @ දාන එක මේවා වැරදියට දානවා. ඒක නිසා හරියටම බලන්න email එක හරියට මෙන්ෂන් කරලා තියෙනවද කියලා. මොකද HR එකේ කට්ටිය ඔයාලට job එකකට select වුණාට පස්සේ, يعني interview එකකට select වුණාට පස්සේ interview එකේ invitation එක සමහරක් වෙලාවට එවන්නේ email එක හරහා. ඉතින් ඔයගොල්ලෝ email එක වැරදියට දාලා තියෙනවා. සමහරක් වෙලාවට ඔයගලන්ට ඒගොල්ලෝ එවනවා ඉන්විටේෂන් එක වැරදි ඊමේල් එකකට යනවා. ඔයගලන්ට නෙමෙයි එන්නේ. සමහරක් වෙලාවට ඊමේල් එක යන්නේ ඒක බවුන්ස් වෙනවා. ඒක නිසා ඔයාලා හරි ඊමේල් ID එක හොඳට ඩබල් චෙක් කරලා මෙන්ෂන් කරන්න. එහෙනම් තමයි දැන් මෙතන ඔයාගේ නම, contact details ලිව්වට පස්සේ ඊළඟට එන්න ඕනේ ඔයාගේ work experiences වලට. ගොඩක් කට්ටිය CV එක පටන් ගන්න education details වලින්. education information ලියන්න කලින් ඔයා මෙන්ෂන් කරන්න ඕනේ ඔයාගේ work experience එක. ඒකට හේතුව තමයි දැන් HR එකෙන් ජොබ් එකක් පෝස්ට් කරාට පස්සේ එයාලා මුලින්ම බලන්නේ ඒ අදාළ වර්ක් එක කරන්න පුළුවන් කැන්ඩිඩේට් කෙනෙක්ගේ ප්‍රොෆයිල් එක. එතකොට ඒ CV එකේ එවන කැන්ඩිඩේට් දැනගන්න ඕනේ මම තමයි මේ ප්‍රොෆයිල් එකට ගැලපෙනම කැන්ඩිඩේට් කියන එක පෙන්වන්න. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා දැන් ඒ වර්ක් හිස්ටරි එක හරියටම මෙන්ෂන් කරන්න. වර්ක් හිස්ටරි එක තමයි මුලින්ම ගේන්න ඕනේ. දැන් වර්ක් එක්ස්පීරියන්ස් එක මෙන්ෂන් කරන්න ඕනේ. මුලින්ම ඔයා ගේන්න ඕනේ ඔයාගේ latest work experience එක. ඊට පස්සේ second latest work experience එක. ඊට පස්සේ third latest experience එක. ඒ ආකාරයට තමයි ගේන්න. මුලින්ම ගේන්න ඕනේ latest එක. දැන් experience එක මෙන්ෂන් කරනකොට ඔයා මෙන්ෂන් කරන්න ඕනේ ඔයාගේ company එකේ details. කියන්නේ company එකේ නම මොකද්ද? ඔයා මොකද්ද hold කරපු position එක? ඔයා කොච්චර time period එකක company එකේ වැඩ කරාද? ඒ වගේම ඔයා කරපු duties and responsibilities. දැන් duties and responsibilities ලියනකොට ඔයා ලියන්න එපා දැන් ජෙනරල් ලියන්න එපා මම මේක කරා අර කරා එහෙම ලියන්න එපා. ඔයා කරපු දේවල් ස්ටැට්ස් එක්ක ලියන්න. දැන් උදාහරණයක් විදිහට ඔයා ක්‍රෙඩිට් කාඩ් හැන්ඩල් කරා නම් මාසෙකට කොච්චර ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණයක් සෙල් කරාද? මොන හරි ප්‍රොඩක්ට් එකක් ඔයා හැන්ඩල් කරනවා නම් මොනවද ඔයා හැන්ඩල් කරපු ප්‍රොඩක්ට්ස් මාසෙකට කොච්චර ප්‍රමාණයක් සෙල් කරාද? කොච්චර කස්ටමර්ස් කෙනෙක් ගොඩක් ගෙනාවද?
සහ ඒකෙන් කොච්චර ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරන්නේ. ඒ ආකාරයට නම්බර්ස් එක ස්ටැට්ස් එක ඩීටේල්ස් ගේන. එතකොට මේක චෙක් කරන HR එකේ රෙක්රූටර්ට එයාලට හොඳට තේරෙනවා මෙයාගේ ප්‍රොෆයිල් එක මේ කැන්ඩිඩේට් ගොඩක් පර්ෆෝම් කරපු එක්කෙනෙක් මේ ප්‍රොෆයිල් එක ගැලපෙනවා මේ පෝස්ට් කරපු ජොබ් පෝස්ට් එකට කියන. ඒක නිසා වර්ක් එක්ස්පීරියන්ස් එක කියනකොට හොඳට ඉන් ඩීටේල් වාගේ එක්ස්පීරියන්ස් එක කියන්න. හැබැයි ඒකේ ලියනවා කියලා ගොඩාක් හැඩි ලියන්න ඕනේ නැහැ. කෙටියෙන් ස්ටැට්ස් එක විස්තරේ කියන්න පුළුවන්. ඒ වර්ක් එක්ස්පීරියන්ස් එක මේ විදිහට ගෙනාවට පස්සේ ඊළඟට වාට කතා කරන්න පුළුවන් වාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. එඩුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරනකොට ඔයා මුලින්ම එකෙත් කතා කරන්න ඕනේ ඔයාගේ highest education qualification. ඔයාට bachelor's එකක් තියෙනවා නම් ඒ bachelor's එක ගැන කතා කරන්න පුළුවන්. දැන් ඔයාට bachelor's එකක් තියෙනවා නම් ඔයාට O levels A levels ගැන ලොකුවට mention කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ ස්කෝලේ mention කරලා O levels O level A levels කරා complete කරා එක pass කියන එක mention කරන්න පුළුවන්. දැන් ඔයාට bachelor's එකක් නැත්නම් ඔයාට O level A levels mention කරන්න වෙනවා. ඒකෙත් A levels තමයි mainly ඔයාට highlight කරන්න වෙන්නේ. නවා බැචුලර්ස් එකක් තියෙනවා නම් ඒක මෙන්ෂන් කරන්න ඕනේ. ඔයාගේ යුනිවර්සිටි එකේ නම ලියන්න ඕනේ. ඔයා කරපු කෝස් එක ලියන්න ඕනේ. ඔයාගේ ටයිම් පීරියඩ් එක ඇකඩමික් ටයිම් පීරියඩ් එක ලියන්න ඕනේ. ඒ වගේම ඔයාගේ GPA එක අගේ ලියන්න ඕනේ. ඒ වගේම ඔයා thesis එකක් කරලා තියෙනවා, dissertation එකක් කරලා තියෙනවා නම් ඒ කරපු topic එක මොකද්ද? ඒ දේවල් ගැන ලියන්න පුළුවන්. ඒ වගේම ඔයාට යුනිවර්සිටි එකේ awards හම්බලා තියෙනවා නම්, ඔයා research එකක් කරලා තියෙනවා නම් ඒ දේවල් ගැනත් ඔයාට කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා professional qualifications මොනාරි කරලා තියෙනවා නම් CIMA, AAT, CIM මේ වගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරලා තියෙනවා නම් ඒ විස්තරත් ඔයාට එතනට ගේන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මේ এডুকেෂන් ඩීටේල්ස් දානකොට ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වෙනම ගේන, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් වෙනම ගේන. හැබැයි මේ ඔක්කොම এডুকেෂන් යටතේ ගේන. ඒ වගේම තමයි මේ এডুকেෂන් ඩීටේල්ස් දානකොට ඔයා ස්පෙෂල් කැටගරි එකක ජොබ් එකකට නම් ඇප්ලයි කරන්න. උදාහරණයක් ඇරෙලා ડોක්ටර් කෙනෙක් එහෙම නැත්නම් ලෙක්චරර් කෙනෙක් හැටියට යන්න නම් ඔයා ජොබ් එකකට ඇප්ලයි කරන්න. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක මුලින්ම ගේන්න වර්ක් එක්ස්පීරියන්ස් එකට කලින්. එතකොට ඒ වගේ CV එකේදී මුලින්ම ඔයා කතා කරන්න ඕන ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ තමයි ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක එන්නේ. ඊට පස්සේ ඔයාට කතා කරන්න පුළුවන් ඔයාගේ ස්කිල්ස් ගැන. එතකොට ඔයාගේ රෙෆරන්සස් දාන්න පුළුවන්. දැන් රෙෆරන්සස් දානකොට ඒ අදාළ පුද්ගලයන්ගේ නම් සහ දුරකථන අංක දාන්න. නැත්නම් ඔයාට කියන්න පුළුවන් රෙෆරන්සස් අවශ්‍යතාවය මත ලබා දෙන්න පුළුවන් කියලා CV එකේ මෙන්ෂන් කරන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා බේසිකලි CV එකක් මේන්ලි හැදෙන්න ඕන විදිය. මීට අමතරව ඔයා දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඔයාලා CV එකක් හදනකොට CV එක PDF ෆෝමැට් එකේ හදන්න. PDF ෆෝමැට් එකේ ටෙක්ස්ට් ෆෝමැට් එකේ හදන්න. මේකට හේතුව තමයි දැන් HR එකේ මේ CVs short list කරන්නේ ATS සිස්ටම් එක කරා, application tracking සිස්ටම් එක කරා. එතකොට ඒගොල්ලෝ keywords search කරලා තමයි ගන්න. මේ අදාළ keywords තියනවාද කියන එක search කරලා තමයි ගන්න. එතකොට දැන් ඒක search කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා ටෙක්ස්ට් ෆෝමැට් එකේ ඩොකියුමන්ට් එක එඩිට් කරලා තිබ්බොත් විතරයි. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔයාලා හදපු PDF ඩොකියුමන්ට් එක ටෙක්ස්ට් ෆෝමැට් එකෙන්ද තියෙන්නේ කියන එක. දැන් PDF එකකින් සේව් කරාට පස්සේ ඔයාලට ඒ දීලා තියෙන ඩීටේල්ස් කොපි කරලා තව තැනකට පේස්ට් කරන්න පුළුවන් නම් ඒක ටෙක්ස්ට් ෆෝමැට් එකේ තමයි තියෙන්නේ. ඊළඟට මේ CV එකේ ඉන්ෆර්මේෂන් මෙන්ෂන් කරනකොට දැන් ජොබ් එක පෝස්ට් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනනේ. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දීලා තියෙන ජොබ් ඩියුටිස් වල තියෙන ඒවා එහෙමම ඒ විදිහට ලියන්න. මොකද හේතුව තමයි දැන් ඔයාලා වෙන වචන වලින් ලියලා තියෙනවා නම් අරගොල්ලෝ HR එකෙන් සර්ච් කරන්න වෙන keywords වලින් නම් ඔයාලට ඒ CV එක short list වෙන්න තියෙන chance එක අඩුයි. ඒක නිසා ගොඩක් වෙලාට ඒ job post එකේ තියෙන ඒ job and duties ඒ විදිහට ලියලා තියෙන ඒවම ඒ දේවල් CV එකේදී mention කරන්න. ඒකම copy paste කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඉතින් ඒ වචන තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක short list වෙලා එන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒකෙන් කියන්නේ එකම CV එක හැම තැනටම දාන්න එපා කෝකටත් තේලය වගේ. මේ CVs එඩිට් කරන්න. ඔයාලා පාවිච්චි කරන ජොබ් එකෙන් ජොබ් එකට මේ CVs එඩිට් කර දාන්න. කියන්නේ ඒ අදාළ ජොබ් පෝස්ට් එකේ දාලා තියෙන duties and responsibilities බලලා ඒ keywords පාවිච්චි කරලම ඔයාලා මේ CV එක හදන්න. එතකොට ඔයාගේ CV එක short list වෙලා උඩට එන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඊළඟට තමයි ඔයගොල්ලෝ CVs පාවිච්චි කරනකොට පාවිච්චි කරන මේ දැන් colors ගොඩක් කට්ටිය දැන් මේකේ ගොඩක් colors පාවිච්චි කරනවා. කලර්ස් පාවිච්චි කරාට කමන්නේ ඒක බොහොම ලයිට් කලර් එකක් පාවිච්චි කරාම මොකද ලොකු තද කලර්ස් පාවිච්චි කරාම වෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය HR එකෙන් ඔයාලගේ CV එක short list කරාට පස්සේ ඒගොල්ලෝ CV එක print out එකක් ගන්නවා. ඉතින් මේකල print out එකක් ගන්නකොට ගොඩාක් වෙලාවට ලංකාවේ ගන්නෙ මේ color print outs ගන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ගන්නෙ black and white print out එක. ඒතකොට ඔයගොල්ලෝ තද කලර්ස් පාවිච්චි කරලා තියෙනවා black and white print out එක එනකොට සමහරක් වෙලාවට මේ තියෙන details හරියට බලා ගන්න බැරි වෙනවා. ටිකක් පැහැදිලි වෙලා තමයි එන්නේ. ඒ නිසා ලයිට් කලර්ස් පාවිච්චි කරන ඔයගොල්ලෝ පාවිච්චි කරන ෆොන්ට් එක
ඉතාමත්ම ක්ලියර් හොඳ ෆොන්ට් එකක් පාවිච්චි කරනවා. සමහරු මොබයිල් නම්බර්ස් වලට ෆොන්ට් එක ටිකක් වෙනස් කරලා ලස්සන ෆොන්ට්ස් දාලා දානවා. එතකොට අපි CV එක print කරලා එළියට ගත්තට පස්සේ නම්බර්ස් ටිකක් වෙනස් වෙලා පේනවා. ඉතින් අපි CV එකේ දැන් hard document එක දිහා බලාගෙන නම් නම්බර් එක press කරන්නේ සමහරක් වෙලාවට වෙන නම්බර් එකකට යන්න පුළුවන්. කියන්නේ නම්බර් එක වැරදි නම්බර් එකක් ඩයල් කරන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ නම්බර් එක දානකොට ඒ පාවිච්චි කරන ෆොන්ට්ස් හරි ෆොන්ට්ස් පාවිච්චි කරන්න. ඒක නිසා ඔයගොල්ලෝ මේ ෆොන්ට්ස් පාවිච්චි කරනකොට හරියට ෆොන්ට්ස් පාවිච්චි කරන්න. يعني කලර්ස් පාවිච්චි කරනකොට කලර්ස් හරියට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි කලර්ස් පාවිච්චි කරන එකේ තව ප්‍රශ්න තියෙනවා. දැන් ඔක CV එක print out එකක් ගන්නකොට ඒක තද පැහැති නම් ඒක බලන්න අමාරු ගතිය එකක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපි HR එකේ hiring managers අත් එක්ක එකට ඉඳගෙන ලැප්ටොප් එකේ තියෙන ඒ CV එක තව ස්ක්‍රීන් එකකට ෂෙයා කරලා බලන වෙලාවල් තියෙනවා. එතකොට දැන් අර කලර්ස් ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා නම් අර වෙන ස්ක්‍රීන් එකකින් බලනකොට හරියට ඕගලන්ගේ CV එක බලන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. දැන් කලර්ස් වැඩි වුණාම තේරුම් ගන්න තියෙන අපහසුතාවය තියෙනවා. ඒ වගේම තමයි data overload කරන්න එපා. තියෙන හැම data එකක්ම දාන්න එපා. data summarize කරලා කියවන්න පහසු වෙන විදිහට ගලපලා දාන්න. කියන්නේ එක ගොඩේ ඔක්කොම information දාන්න එපා. එතකොට ඒක overload වෙනවා. කියවන එක්කෙනාට කියව ගන්න අමාරුයි. ඒක නිසා අර CV එකෙන් දෙන අර first impression එක හොඳට දෙන්න පුළුවන් විදිහට CV එක edit කරන්න. දැන් තමයි දැන් CV එකේ දාන photograph එක. photograph එකක් CV එකේ දැම්මට ප්‍රශ්නයක් නැහැ. දැන් CV එකේ photograph එකක් දාන්න පුළුවන්, නොදාන්න පුළුවන්. ඒක වාගේ කැමැත්ත. නමුත් ගොඩක් වෙලාවට මම ලංකාවේ දකින CVs එන්නේ ගොඩක් වෙලාවට ෆොටෝග්‍රාෆ් එකත් එක්ක. ඒතකොට CV එකේ ෆොටෝග්‍රාෆ් එකක් නැතුව එනකොට වාව මැනෙන්නේ ඒ තැනින්. සමහර රටවල් තියෙනවා හැබැයි CVs වලට ෆොටෝග්‍රාෆ් දාන්නේ නැහැ. ඒතර ඒ රටවල් වලට ඇප්ලයි කරනකොට CVs වලට ෆොටෝස් දාන්න නැතුව යවන්න. නමුත් ලංකාවේ අපි බහුතරයක් CVs දකින්නේ ෆොටෝග්‍රාෆ් එකක් එක්ක. එතකොට මේ ෆොටෝග්‍රාෆ් එක වඩා පුළුවන් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆ් එකක් දාන්න. සෙල්ෆීස් වගේ ගත්ත ෆොටෝග්‍රාෆ් දාන්න එපා. ප්‍රොෆෙෂනල් නැති ෆොටෝග්‍රාෆ් දාන්න එපා. ඔයාලට පුළුවන් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆ් එක. දැන් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆ් එකක් කියන්නේ අර සාමාන්‍යයෙන් අර ගොඩක් ට්‍රැඩිෂනල් විදියට ටයි එකක් දාලා මෙහෙම කෙලින්ම නිකන් තරහ වෙලා බලාගෙන ඉන්න අන්න එහෙම ෆොටෝස් දාන්න එපා. ටිකක් ප්‍රොෆෙෂනල් විදියට පොඩි ස්මයිල් එකක් එක මම ස්මයිල් එකක් කියන්නේ හොඳටම hina වෙලා මේ දත් තිස් ටිකම පෙන්නලා hina වෙලා එහෙම නෙමෙයි. සාමාන්‍ය ප්‍රොෆෙෂනල් විදියට hina වෙලා ඉන්න ෆොටෝග්‍රාෆ් එකක් වාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆ් එකක් ගන්න කොහොමද කියන එක ගැන අර Google එකේ සර්ච් කරලා බලුවත් ඔයාලට සාම්පල් ෆොටෝග්‍රාෆ් බලා ගන්න පුළුවන්. දැන් තමයි ඔයගලන්ට පුළුවන් නම් LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඒකෙදි කනෙක්ෂන්ස් ගොඩක් එකතු කරගන්න. කියන්නේ ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ කරන කනෙක්ෂන්ස් ගොඩක් එකතු කරගන්න. එකතු කරගෙන ඒ LinkedIn ප්‍රොෆයිල් එකේ ප්‍රොෆයිල් ID එකත් CV එක ඇඩ් කරන්න පුළුවන් නම් එතකොට එතනදී added value එකක් එනවා. එතකොට recruiter ට පුළුවන් ගිහලා LinkedIn ප්‍රොෆයිල් එකෙත් බලන්න ඔයාගේ performance එක කොහොමද කියලා. ඉතින් LinkedIn ප්‍රොෆයිල් එකක් නිකම්ම තියලා තියන්න එපා. ගොඩක් ඒවා අපි LinkedIn ප්‍රොෆයිල් එකට ගිහලා බලපුවම කොහොමද qualifications කියලා ගොඩක් ඒවා නිකම්ම LinkedIn ප්‍රොෆයිල් එක හදලා තියෙනවා. ඒකේ මුකුත් job එක මුකුත් මේ post කරලා නැහැ. නමුත් ඔයාලා මොන හරි interested areas වල තියෙන ඒවා කියන්නේ අදාළ job එකට අදාළ interested post ඒතර ඔයාලගේම post ඒ වගේ ඒවා create මේ share කරලා තියෙනවා නම් දැන් recruiter දැනගන්න මෙයා ගොඩක් මේ position එකට interested කෙනෙක්. මෙයා මේවා ගැන study කරන කෙනෙක් කියලා. ඒ වගේම ඔයාගේ connections හොඳට තියාගන්න. ඒ වගේම මේකේ හොඳට update කරලා තියාගන්න ඔයාගේ work experiences සහ ඔයාගේ education qualifications updated දේවල් දාලා තියන්න. එහෙනම් තමයි CV එකේ ඔයාලා කරපු නැති දේවල් දාන්න යන්න එපා. ඔයා කරපු දේවල් තාමත්ම අවංකව හරි දේ මෙන්ෂන් කරලා තියන්න. මොකද ඔයගොල්ලෝ නැත්නම් අපහසුතාවයට පත් වෙනවා මේක බෑග්ග්‍රවුන්ඩ් වෙරිෆිකේෂන් එකකට වගේ ආපම කරපු නැති දේවල් දාලා තිබ්බම ඔයගොල්ලෝ තමයි අමාරුවේ වැටෙන්නේ. ඒ වගේම තමයි ඉන්ටර්විව් එකේදී උනත් ප්‍රශ්න අහනකොට ඔයාලට උත්තර දෙන්න බැරුව යනවා. ඉතින් ඉන්ටර්විව් එකක් ගන්න කියලා හිතාගෙන බොරු ලියන්න එපා මේ CVs වල. පුළුවන් තරම් ඇත්ත ඉන්ෆර්මේෂන් ලියන්න සහ මේ CV එක ඔයා හොඳට ස්ටඩි කරලා තියාගන්න. ඒතර ඔයා ස්ටඩි කරලා තියපම මොකද CV එක දිහා බලාගෙන තමයි ඔයාලට පළවෙනියටම එන කෝල් එකේදී වුණත් දේවල් අහන්නේ මේ CV එක දිහා බලලා. ඒ පළවෙනි කෝල් එක through වුණොත් තමයි ඔයාලා ඊළඟට face to face interview එකකට යන්නේ. දැන් මේ face to face interview එකට යනකල් මේ ගමන සාර්ථක කරගන්න ඔයාට මේන්ලි වැදගත් වෙන ડોකියුමන්ට් එක තමයි CV එක. ඉතින් මේ CV එක හරියට හදාගෙන job එකට යන වැඩේ ජය ගන්න.